Hello everyone. ඉතින් කොහොමද ගොඩක් කාලෙකින් අලුත් වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුණා. මේ වීඩියෝ එක ඇත්තටම හොටෙල් රිවිව් එකක්. ගොඩක් අය දන්නවා ඇති මේ හොටෙල් එක මොකක්ද කියලා. මොකද මේ හොටෙල් එක ගොඩක් අයට හුරු පුරුදුයි. බලන්නකො මේ කොහෙද කියලා. ඉතින් පහුගිය දවස් ටිකේම ගොඩක් කාර්යබහුල වුණ හින්දා සමහර කරපු වීඩියෝ උනත් මට එඩිට් කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපේ පුතා හරි ආසයි එයා කරන මම කරපු vlogs එයා ඉන්න vlogs බලන්න. ඉතින් ඒ නිසාම මට හිතුණා කොහොම හරි මේ වීඩියෝ එක දාන්න ඕන කියලා. මොකද මම ගොඩාක්ම මේ මගේ channel එක හැදුවේ මගේ අපි travel කරන videos document කරන්න ඕන නිසා. මොකද මං හරි ආසයි මගේ පුතා ඉන්න videos ආයෙම බලන්න. ඉතින් ඔන්න අපි ආවේ කොහෙටද බලන්න අරලිය බීච් රිසෝට්. ඉතින් මේක හරි ලස්සනයි. මේ එන්ට්‍රන්ස් එකේ ඉඳලම හරිම එන්ටර්ටේනින් සහ ඒක වෙනම වයිබ් එකක් තියෙන තැනක් කියලා මට හැමතිස්සෙම හිතුණා. මොකද මේ එන්ට්‍රන්ස් එකේදී මේ තිබ්බ අලින්ගේ රූප එතකොට මේවා තනිකරම ලීයෙන් අපි ලංකාවේ දැව වලින් කරපු ලී වලින් කරලා තියෙන නිර්මාණ. ඉතින් ඒවා හරිම ලස්සනයි. දැන් මේ ගොඩාක් දුරට ගත්තොත් මේ වගේ දේවල් වලින් තමයි මේ වගේ දේවල් වලට තමයි ෆොරිනර්ස්ලා කැමති. එයාලා ඇට්‍රැක්ට් වෙන්නේ ස්පෙෂලි මේ වගේ කලාත්මක දේවල් වලට. ඉතින් මං හිතනවා ඒක හොඳටම මේකේ ලොබි එක arrange කරලා තිබුණා කියලා. ඉතින් අපි මේකට නිතරම ටූරිස්ට්ලා එන ප්ලේස් එකක් අරලිය බීච් එක. ඉතින් ඒගොල්ලෝ හොඳ වෙල්කම් එකක් දෙනවා. මේ ඉතින් ඔන්න ඊට පස්සේ අපේ රූම් එක හම්බ වුණා ටික වෙලාවකට පස්සේ. ඉතින් ඔන්න මේක තමයි රූම් ටුවර් එක. පොඩි රූම් ටුවර් එකක් ගත්තා. ඔන්න බලන්නකෝ ෂෙවෝන්ට තමයි ගොඩාක් මාස. රූම් එක ඇවිල්ලා ඕපන් කරපු ගමන් එයා දුවගෙන ඇවිල්ලා ඇඳ උඩට තමයි පනින්නේ. එයා ආසම මේකේ බෙඩ් එකට. ඉතින් එයා හරි එක්සයිටින් මේ වගේ අපි රූම් එකට ආවහම හැමදාම එයා ඔක්කොම එයා තමයි මුලින්ම ගිහිල්ලා චෙක් කරන්නේ බාත් රූම් හැමදේම මටත් පෙන්නන්නේ එයා. අම්මි ටී කොෆි මෙතන තියෙනවා බාත් ටවල් මෙතන තියෙනවා. ඉතින් හැම දෙයක්ම එයා දන්නවා. මොකද එයා චූටි කාලේ ඉඳන් මෙහෙම travel කරන හින්දා එයාට හරි පුරුදුය සහ හරියට enjoy කරන අපි මෙහෙම තැනකට ආවහම. ඉතින් guys බලන්න මේකේ view එක මාරම ලස්සනයි. අතරම උණවටුන බීච් එක ලස්සනටම පේනවා. ඈතින් අර තියෙන්නේ උණවටුන බීච් එක. ඉතින් මේක ගොඩාක් රූම්ස් තියෙන හොටෙල් එකක්. විශාල හොටෙල් එකක්. ඒක හරියටම මේ view points ඒ රූම්ස් වලට view එක ලස්සනට එන්න ඒගොල්ලෝ ලස්සනට manage කරලා හදලා තියෙනවා. හොඳ interior design එකකුත් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. දැන් මෙන්න මේ විදිහට තමයි රූම් එක තිබුණේ. අනිත් එක කියන්න ඕන මම ගිය හොටෙල්ස් වලින් ස්පේෂියස්ම තිබ්බ රූම් එක තමයි මේක. මේ රූම් එක ගොඩාක් ඉඩ තියෙනවා. බාත් රූම් එකට ගිය සාමාන්‍ය අපි එන හොටෙල්ස් වල බාත් රූම් මෙච්චර ලොකු නෑ. මේකේ හොඳ බාත් ටබ් එකක් තිබ්බා. හොඳ ස්පේස් එකක් තිබුණා. හොඳ ෂවර් කියුබිකල් එකක් තිබුණා. හොඳට ස්පේස් තියෙන. ඉතින් මං හිතනවා මම ගිය හොටෙල්ස් වලින් මේ හොටලේ රූම් එකට මම සෑහෙන කැමති වුණා. සහ හොඳ රේටින් එකක් දෙන්න පුළුවන්. ඒ තරම් ස්පේෂියස් සහ ඉන්ටීරියර් අතින් ගත්තොත් ලස්සනටම හදලා තියෙනවා. ඉතින් neat and clean and everything's there.
ඉතින් ඔන්න රූම් එකට ගිහිල්ලා පොඩක් රිලැක්ස් එකේ ඉඳලා අපි ආවා එළියට. මෙතන තියෙන යාළගේ මේ බා එක, එංගොල්ලන්ගේ බා දෙක තුනක්ම තියෙනවා ඇත්තටම. මෙතන තියෙන මේ පූල් එක ළඟ තියෙන බා එක. පූල් බා එකක් වෙනම තියෙනවා. මෙතන පූල් එක ළඟ තව ලොකු බා එකක් තියෙනවා. ගොඩාක් වෙලාවට මේ හෝටල් එකට පිටින් එන කට්ටිය එහෙම මෙතන ගොඩක් මම දැකලා තියෙනවා ඩ්‍රින්ක් එකක් ගන්නවා. ඉතින් හරි ලස්සනයි. ඒ හැම එකේම ඉන්ටීරියර් මම දැක්ක දෙයක් තමයි ගොඩාක්ම ඉන්ටීරියර් වලදී මේගොල්ලෝ ලී ලස්සනට ලී භාවිතා කරලා තිබුණා. ඉතින් පූල් එකත් ගොඩක් ලොකුයි. කිඩ්ස් පූල් ඒරියා එක වෙනම තියෙනවා. ඒ වගේම පූල් එක හරි පිරිසිදුයි සහ හොඳට මේන්ටේන් කරලා තියෙනවා. හොඳ ආරක්ෂාවක් තියෙනවා පොඩි අයට. විශේෂයෙන්ම කියන්න ඕන. ඉතින් මේ ප්ලේස් එක මම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ ඒකයි. හැම තැනදීම මේ ආරක්ෂාව මම දැක්කා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන තියලා තියෙනවා අපිට රිලැක්ස් එකේ ඉඳගෙන ඉන්න. ඉතින් Tamanට කැමති වෙලාවක් මෙතන ඉන්න පුළුවන් රිලැක්ස් එකේ. ස්විමින් කරනවා නම් ස්විමින් කරන්න. ඊට පස්සේ අපිට ඩ්‍රින්ක් එකක් ගන්නවා නම් මොනවා හරි ඩ්‍රින්ක් එකක් ගන්න, කොක්ටේල් එකක් ගන්න වගේ දේවල් ඉතින් මෙතනදී කරන්න පුළුවන්. මේ ඒරියා එක ගොඩක් කොමන්. ඉතින් ගොඩක් අය මෙතනට එනවා. මොකද මෙතන ටිකක් හැපනින් පූල් එක තියෙනවා, බා එක තියෙනවා. ඉතින් ගොඩක් අය වෙලාවට මෙතන කට්ටිය එන්ජොයි කරනවා. ඉතින් පොඩක් ඉඳගෙන බලාගෙන හිටියේ. හරි ලස්සනයි හොටෙල් එක. ඉතින් ඒ වගේම තමයි මෙතන විශේෂත්වය මම දැකපුවා. මම ගොඩාක් මේ හොටෙල් එක සිලෙක්ට් කරගන්නත් හේතුව පුංචි අයට, පොඩි අයට ගොඩාක් එන්ටර්ටේනින් කරන්න පුළුවන්, එන්ටර්ටේන් කරන්න පුළුවන්. මොකද එයාලටම කියලා වෙනම ප්ලේ ඒරියා එකක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ප්ලේ හවුස් එකක් තියෙනවා. ප්ලේ කරන්න ඕන නම් අවුට්ඩෝර් ප්ලේ ඒරියා එකක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම නිසා තමයි මම මෙතන මේ හොටෙල් එකට ගොඩාක් කැමති. ඊට අමතරව මම කැමති වෙන ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ උණවටන බීච් එක. අපි කවුරුත් දන්නවනේ අපි චූටි කාලේ ඉඳන් නාන්න යන තැන තමයි උණවටන බීච් එක. බීච් එකේ නානවා කිව්ව සේෆ්ම තැනක් තමයි මේ උණවටන බීච් එක. ඉතින් බලන්න හරිම අර නිකන් මෝල්ඩිව්ස් වල තියෙන බීච් එකක් වගේ මාරම ලස්සනයි. ඉතින් මම මේ බීච් එකට හරි ආසයි. අපි චූටි කාලේ ඉඳන් එනවා. යාළුවොත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ මතකයන් ගොඩාක් තියෙනවා. ඒ එනකොට මේ හොටෙල් එක ඉස්සර මෙතන තිබුණේ නැහැ ඇත්තටම. ඉතින් අපි ඇවිල්ලා මෙතන නානවා මතකයි මට. ඉතින් මේ බීච් එකට මං හරි ආසයි. මොකද මෙතන සේෆ්. අපිට බය නැතුව චුට්ටක් ඈතට ගිහිල්ලා බීච් එකේ නාන්න පුළුවන්. දැන් අපි වෙන තැන්වල ගියාම බීච් එකේ නාන්න බයයි. අපි ඇත්තටම රැල්ල පෑගුවට බැහැලා ඉන්න බයයිනේ. නමුත් මෙතන එහෙම නෑ. බබාව දාලා වුණත් අපිට තියන්න පුළුවන්.
ඉතින් ඔන්න මෙයා නම් ගොඩාක් ආසයි මෙතනට. එයා හරි ආසයි ස්විමින් කරන්න. ඉතින් ස්විමින් pool වලට හරි ආසයි. ඉතින් මෙතන ගොඩාක් ලොකු ස්පේස් එකක් ඒ වෙනුවෙන් ඒගොල්ලෝ අයින් කරලා තියෙනවා ස්විමින් pool එකට. එතකොට pool club එකට බා එකට ඒ වගේම එතන තව එහා පැත්තේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඉතින් මේක ලොකු ස්පේස් එකක් ලොකුවට ඒගොල්ලෝ මේ එන්ටර්ටේනින් වලට මේ හරිය අයින් කරලා තියෙනවා. ඒක ඉතින් හොටෙල් එකට මං හිතන්නේ ලොකු වයිබ් එකක් දෙනවා ඒ නිසා. ඉතින් එන අයට ගොඩක් පහසුයි එන්ජොයි කරන්න. එකම තැනකින් එන්ජොයි බීච් එකේ වුණා බීච් එකේ නාන්න pool එකේ වුණා pool එකේ නාන්න ඒ ෆැසිලිටිස් ඔක්කොම තියෙනවා. ඉතින් අපේ පුතා ඉතින් ගොඩාක් ආස වුණා. මොකද මේක ස්විමින් pool එකත් kids pool එකත් ගොඩක් ලොකුයි. ඉතින් එයා ගොඩක් එන්ජොයි කළා මෙන්න මේ විදිහට. හවස් වරුම වගේ ඉතින් අපි ස්විමින් pool එකේ තමයි ගෙවුනේ. ඉතින් කාලේ යනවා තේරුන්නේ නැහැ. හරිය ලස්සන දවසක්. හොඳට ඉර පායලා තිබුණා. වැස්සේ නැහැ. අපි බය හිටිය පහුගිය ටිකේම වැස්ස නිසා වැස්සෙන් කරදර වෙයිද කියලා. ඉතින් එහෙම වුණ නැහැ. ලස්සනට ඉර පායලා තිබ්බ දවසක්. ඉතින් හොඳට අපි මෙතන එන්ජොයි කළා. ඉතින් මෙන්න මේ විදිහට හවස් වරුව ගෙවිලා ගියා. ඊට පස්සේ ඉතින් අපි ඔන්න ආවා ඩිනර් වලට. ඉතින් අපි මේකේ half board තමයි මේ පාර ගත්තේ. full board ගත්තේ නැහැ. ඉතින් මෙන්න දැන් ඩිනර් වලට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය අරලි බීච් සම්බන්ධයෙන් මට ඇහුණ දේවල් තමයි අරලි බීච් එක ලස්සන වුණාට කෑම සැටිස්ෆයිඩ් නෑ කියලා. හැබැයි මගේ අත්දැකීම මේක මගේ පෞද්ගලික අත්දැකීම මට නම් කියන්න තියෙන්නේ මම හොඳට එයාලගේ කෑම එන්ජොයි කළා. මොකද හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබුණා. අපි ගියෙත් වීක් ඩේ එකක්. මොකද අපිට වීකෙන්ඩ් වැඩ තිබුණ නිසා අපි වීක් ඩේ එකක් තමයි දාගත්තේ. වීක් ඩේ එකක වුණත් කිසිම අඩුවක් නැතුව හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබුණා බුෆේ එකේ. ඉතින් මම එංගොල්ලන්ගේ මේ කෑම වලට හොඳ රේටින් එකක් දෙනවා. මොකද මම නිතරම වීඩියෝස් වල එතකොට එංගොල්ලන්ගේ කමෙන්ට්ස් වල දැක්ක දෙයක් තමයි මේ කෑම නම් හරි නෑ එහෙම කියලා. ඉතින් මම ලොකු දෙයක් එක්ස්පෙක්ට් කරගෙන ගියේ නෑ. හැබැයි ගියාට පස්සේ තමයි මට තේරුනේ ඇත්තටම ඒ දේවල් රිවිව් හැම එකක්ම ඇත්ත නෙමෙයි කියලා. මොකද මේ හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබුණා. එතකොට මීට් ಜಾති බීෆ් පෝක් වගේම එතකොට සී ෆුඩ් අයිටම්ස් ඔක්කොම වගේ තිබුණා. ක්‍රැබ් එතකොට ප්‍රෝන්ස් and කටල් ෆිෂ් මේ ඔක්කොම සී ෆුඩ් අයිටම්ස් තිබුණා. හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබුණා. ශ්‍රී ලංකන් ඉන්දියන් චයිනීස් වෙනම කෝනර්ස් තිබුණා. ඉතින් ඒක මම එක්ස්පෙක්ට් කළේ නැහැ මෙච්චර එක්ස්ටෙන්ඩඩ් බුෆේ එකක්. ඉතින් ඒ අතින් ගත්තොත් මම ෆුඩ්ස් වලට හොඳ රේටින් එකක් දෙනවා. ඉතින් එදා රෑ මේ විදිහට හොඳට එන්ජොයි කළා අපි ඩිනර් එක. ශ්‍රී ලංකන් ෆුඩ්ස් ගත්තොත් හොඳට අපේ රසට ලුණු ඇඹුල් ඇතුව හැමදේම හදලා තිබ්බා.
ඉතින් මම ඇත්තටම ෆුඩ් වලට හොඳ රේටින් එකක් මම දෙනවා. මම දන්නේ නැහැ අනිත් අයගේ අත්දැකීම. මේක මගේ පෞද්ගලික අත්දැකීම. ඉතින් ඒ වගේම හොඳ බ්‍රෙඩ් කෝන් එකක් තිබුණා මේ වගේ. ගොඩාක් බ්‍රෙඩ්ස් තිබුණා. ඉතින් මම නම් බ්‍රෙඩ්ස් සාමාන්‍යයෙන් බුෆේ එකදී මම බ්‍රෙඩ්ස් ගන්නෙ නැහැ. මොකද බ්‍රෙඩ්ස් ගත්තා කියන්නේ ඉස්සෙල්ලාම බ්‍රෙඩ්ස් කනවා කියන්නේ ඔක්කොම ෆුල් වෙනවා. එතකොට අනිත් මේ තියෙන ඩිෆරන්ට් කෑම කන්න බැරි වෙනවා. ඒ නිසා මම බ්‍රෙඩ්ස් ටෝටලි ඔමිට් කරනවා බ්‍රෙඩ්ස්. ඊට පස්සේ මම ගොඩාක් ආසයි සුප් වලට. ඉතින් මම සුප් නිතරම බොනවා. ඊට පස්සේ මේකේ ගොඩාක් බජ්ජාති තිබුණා. බතුත් මම හරි පොඩි ප්‍රමාණයක් කන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම ගියාම බත් කන්නේ චෝටි ප්‍රමාණයයි. මම ගොඩාක් try කරනවා different menus දැන් එහෙම ලසඤ්ඤා තිබුණා ලසඤ්ඤා. එතකොට අපිට නිතරම කෑමට ගන්න බැරි වෙන කෑම තමයි මම ගොඩක් වෙලාවට කන්නේ. ඉතින් මේ වගේ හොඳ extended buffet එකක් තිබුණා. ඔයාලට පේනවා ඇති කොච්චර දිගද මේ buffet එක කියලා. ඉතින් ඒ වගේම ලයිව් ස්ටේෂන් එකක් තිබුණා. වෙනවා පැස්තා එංගොලෙකේ පැස්තා එතකොට සීෆුඩ් බාබකියු එකක් තිබුණා. ඉතින් මේ විදිහට ලොකු එක්ස්ටෙන්ඩඩ් බුෆේ එකක් තිබුණා. ඉතින් බුෆේ එක පැය දෙක තුනක් හොඳට එන්ජොයි කළා. ඉතින් ඔගොල්ලෝ හිතනවා ඇතිනේ දැන් මෙච්චර කෑම බීම එතකොට අච්චර ලක්ෂරි රූම් එකක් සෑහෙන ගාණක් ඇති මේක 5 star හොටෙල් එකක් අපිට afford කරන්න බෑ මේ ඇත්තටම මේ වගේ තැන් කියලා නැහැ. ඇත්තටම මේ හොටෙල් එකේ 50% off එකක් තියෙනවා මේ දවස්වල. ඒ off එකට තමයි මම මේක book කළේ. එතකොට මේක normally 80,000 වගේ වෙනවා 2 person half board. ඊට පස්සේ මේකේ off එකේදී මට හම්බුණා 42,000 වලට මේක. එතකොට බබාටත් එක්ක මට මේක totally 48,000 වලට තමයි බබාගේ meal වලට විතරයි මේක ගත්තේ. ඉතින් එහෙම ලොකු ගාණක් නැහැ. මේ වගේ off peak වල ග්ලෝකස්ලාට offers දෙන වෙලාවක මේ වගේ එකක් මේ වගේ හොටෙල් එකක් අනිවාර්යයෙන් බුක් කරලා ඒ අත්දැකීම ගන්න කියලා මම කියනවා. මොකද ඒක ගොඩාක් වටිනවා. ඒකයි. ඉතින් මේ පහුවෙන්දා උදේ අපිට මේකේ view point එකක් තිබුණා. ඉතින් ඒකත් බැලුවා. ඉතින් ඔන්න දැන් ඔක්කොම ඉවර වෙලා දැන් මේ යන්න තමයි හදන්නේ. ඉතින් ලස්සන දවසක් ගෙවිලා ගියා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කළා නම් මේකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන travel videos ගේනවා. ඉතින් ගොඩක් වෙලාවට hotels video තමයි මම කරන්නේ. ඉතින් එහෙනම් යන්නම්. bye bye.